ඕකේ ගයිස් මෙන්න මගේ කැමරා රෙකෝඩර් එක ආවා Amazon එකෙන්. මේක ආවේ UK වලින්. ඉතින් අන්බොක්ස් එකක් කරමු. පට්ටම එක්ස්පීරියන්ස් එකක් තියෙයි. බලමු මොකක්ද වෙන්නේ කියලා. ඕකේ ගයිස් මෙන්න අද මම අන්බොක්ස් කරන්න යන කැමරා එක මේක තමයි. මේක දැන් බ්‍රෑන්ඩ් එක 4K HD. මේකේ අපි දැන් සන්ග්ලාස් දාන්නේ ඒ පටිය තමයි මේකේ තියෙන්නේ මේ කැම් එක. ඉතින් ඒක කම්ෆර්ටබල් විදියට තියෙන්නේ. එතකොට අපිට ගොඩක් දුරට අතට බරක් වෙන්නේ නැති විදියට කැමරා එක අපිට මූව් කරගන්න පුළුවන්. මේ තව ඩීටේල්ස් ටිකක් කියන්න තියෙනවා මේකෙන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ QR කෝඩ් එකෙන් තමයි මේ ඇප්ලිකේෂන් එකේ බෙනිෆිට් එක ඇවිල්ලා මේකේ රෙකෝඩින් කරන ගමන් අපිට බලන්න පුළුවන් වීඩියෝ එක, ෆොටෝස් කොහොම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මේ ඇප්ලිකේෂන් එකෙන්. try කරලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න. එහෙම හොඳ අත්දැකීමක් මේ වීඩියෝ එකේ. එහෙනම් අපි අන්බොක්ස් එකට යමු. මේක තමයි මෙතනට කැමරා එක සෙට් කරන්න තියෙන්නේ. මේක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හෙඩ් එකේ පිටපස්සේ ඉන්නේ කියන්නේ බෙල්ලට උඩින් එන කන්ට්‍රෝල් එක. ෆොටෝ ගන්න පුළුවන්. වීඩියෝ ස්ටාර්ට් කරලා ආයෙත් එවුවම වීඩියෝ ස්ටොප් වෙනවා. මෙන්න යාළුවනේ කැමරා එක. මේකේ තියෙනවා පවර්, ෆොටෝ, රෙකෝඩින්, 4K. මේක තමයි මෙන්න ටික දාන තැන. මේක රීචාර්ජබල් කැමරා එකක්. මේක රීචාර්ජබල් කරන්නේ මෙතනින්. මෙතනින් තමයි රීචාර්ජබල් කරන්නේ. ෆික්ස් කරන්න තියෙන්නේ මේ හරියට. මෙන්න මේ වගේ තමයි කැමරා එක තියෙන්නේ ෆික්ස් කරාට පස්සේ. simple and normal කැම එක ඇවිල්ලා. right. එතක දාමු. ගයිඩ්ලයින්ස් වල තියෙන විදිය. මේක waterproof. මේ කැම එක ඇවිල්ලා waterproof. මට කියන්න බැරි වුණා මේ කැම එක ඇවිල්ලා waterproof. micro memory එකක් ඇවිල්ලා තියෙනවා 64GB. පොඩි ස්ක්‍රූ එකක්. මේක තමයි මේ ස්ක්‍රූ එක ටයිට් කරන්න යනවා. දැන් ටයිට් කරනවා. දැක්කනේ? ගොඩක් තදින් ටයිට් කරන්න අපිට අතින්. එකට තියලා තියෙනවා අපිට පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එක. පොඩි ගැප් තුනක් තියෙනවා. පොඩ්ඩක් අතින් තද කරන්න ඕනේ. රයිට්. ඒක කැමරා එක එන්නේ මෙහෙම. දැක්කනේ? කැමරා එක ඔන් කරන්න යන්න. කැමරා එක ඔන් වුණා. දැන් කැමරා එක ස්ටේබල් එකේ තියෙනවා. ඕකේ. ඒක ඩන්. දැන් මම QR කෝඩ් එක ස්කෑන් කරන්න යන්නේ. මේ QR කෝඩ් එක දැන් ෆෝන් එක ගත්තා. මම දැන් QR කෝඩ් එක ස්කෑන් කරන්න යන්නේ. මේක තමයි බ්‍රවුසර් එක. මම දැන් ඕපන් කරන්න යන්නේ. දැන් මේකේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. මේකේ පවර් බටන් එක දෙපාරක් ඔබන්න ඕනේ. එතකොට මේකේ Wi-Fi එක ඔන් වෙනවා. ඇහෙන්න ඇති මේක. ඉතින් දැන් මේ බ්ලූ එක පත්තු වෙනවා කනෙක්ට් වෙන්න. ඉතින් අපි කනෙක්ට් කරමු Wi-Fi එක. දැන් කනෙක්ට් වෙන්නේ මගේ නමට. right. දැන් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. right. ඔයගොල්ලන්ට පෙන්නන්න. මේක තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ කැමරා එක. හරිද ගයිස්? මේක රෙකෝඩින් කරන්න පුළුවන්, zoom කරන්න පුළුවන්. මේක තමයි අන්තර තියෙන settings ටික. දැන් මම ඇවිල්ලා ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද? ගයිස් මේක තමයි බලන්න. Hi guys, මෙන්න මේ තමයි කැමරා එක තියෙන්නේ. ඉතින් දැන් රෙකෝඩින් නෑ. මම කන්ට්‍රෝල් එක ගත්තා. ඔබනවා ෆොටෝස්. taking a picture. ඉතින් මෙයා රෙකග්නයිස් කරනවා මෙයා මොකද්ද කරන්න කියලා. මම දැන් වීඩියෝ බටන් එක ඔපනවා. start recording. ඉතින් දැන් ස්ටාර්ට් වෙනවා රෙකෝඩ් එක. ආයි රෙකෝඩ් එක ස්ටොප් කරාම ස්ටොප් රෙකෝඩින්. ඉතින් මේක මාර ඇමේසින්. මේක අපිට මෙතන ඔබ ඉන්න ඕනේ. කන්ට්‍රෝල් එක ගත්තා. කන්ට්‍රෝල් එකෙන් කන්ට්‍රෝල් කරා ෆොටෝස් වීඩියෝ. අනිත් එක දෙයක් තියෙන්නේ මේකේ Wi-Fi එක දැන් අපි කනෙක්ට් කරාම ෆෝන් එකට අපිට මේ කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ නැහැ.
තොර වයිෆය ඔෆ් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එකෙන් වැඩ කරනවා නම් ඒකෙන් කරගන්න ඕන. ඒකෙන් කරගන්න ඕනේ. ඒක නැතුව මේන් කරනවා නම් මේන් කරගන්න ඕනේ. ඒ කියන්නේ 2 in 1. You want that? You want this?